සහෝදරයන්ගේ නරඹන සහෝදරයන් අවසරයි. මම සත්කිරීමේ වැඩපිළිවෙලට විවිධ මාතෘකාවලදී කතා කරනවා. ඒ එක මාතෘකාවක් අද ජනතාවට ගෙනයන්න අපි තීන්දුව කළා තියෙනවා. ඒක ගැන අද අපි කතා කරනවා. මේ රටේ දුර්වල ධනපති පන්තිය ආර්ථික හා දේශපාලන හේතු කොටගෙන ලංකාවේ කැරණි ජනතායත්වයේ කරන භීෂණය උතුරේ පෙන්වීමක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම ඒ හරහා රට දෙකට බෙදීමක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට සිවිල් විද්‍යාව කරහා වාර්ගික පක්ෂයට විසඳුමක් නැතුව අවසන් වෙලා තියෙනවා. එතකොට මනස් ගණන් වල ඇති වූ භාෂා ප්‍රශ්න අවුරුදු 23කින් තමයි සිවිල් විද්‍යාවක් ඇති වුණේ. දැන් සිවිල් විද්‍යාව අවසන් කරලා ධනපති පන්තියේ නියුතෙන් හා වර්ගවාදී වෙනස් කොටස් සියසේ ඉන්නකොට තව දැන් මේ අවුරුදු 19ක් විතර වෙනවා. දැන් මේක මර්ධනය කළා. තව අවුරුදු 23ක් යනකොට අපි මොකද කරන්නේ? මොකද වැඩපිළිවෙල කියන එක අපි සූදානම් යුතු වෙනවා. හේතුව තමයි මේ ජනවාරගේ ප්‍රශ්නය තාම අවසන් වෙලා නැහැ. ඒකට සුදුන් දීලා නැහැ. ඒ නිසා අද දේශනය මාතෘකාවලා තියෙන්නේ ජාතික සමිතියාව වමේ වගේ. ඒ සඳහාම ආරාධනා කරනවා තේවමානී සහෝදරියට තම දේශනය කරගෙන යන්න. මතකවාද ජාතීන් අතර සංහිඳියාවේදී වමේ වගකීම වියුක්තේ සමස්ත දිනකාරණය අවලෝකනය කතා කරන්නේ මේ තවමත් අපරාධයේ පවතින බරපතල ප්‍රශ්නය වෙන්නේ ජනවාරි ගැටලු බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. අවුරුදු 26ක විවිධ යුද්ධය අවසන් වියද එහි අතුරු අන්තරාවන් තවමත් නොනැසී පවතී. එමෙන්න අපරාධයෙන් සිංහල ප්‍රදේශයන් පැවති විවිධ ජනතා පිළිදීම් ගැටුම්ද එලෙසින්ම රාජ්‍යාංශය එනම් ත්‍රිවිධ හමුදාව පොලිසිය යොදා මර්ධනය කර දමනු ලැබී. මෙම සියලු ආකාර ජනතා පරාජයන් තුළින් රට තුළ මිලිටරිකරණය වඩා ශක්තිමත් කරමින් ජාතිවාදී ආගම්වාදී රජයන් විසින් එම හමුදාවන් උත්කර්ෂයට නම්වා වීරයන් ලෙස සම්මානයට පාත්‍ර කරනු ලැබුණි. ලෝකයේ කිසිදු රටක මිලිටරිකරණය නිසා මිනිසාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරැකුණු බවක් අසන්නට නොලැබේ. මේ දෙක එකිනෙකට පරස්පර විරෝධී අන්ත දෙකක් බැවිදි. ශ්‍රී ලංකාව පුදුම රටක් වන්නේ මිලිටරිකරණයේ ලක්ෂණ නොබලවාම ප්‍රජාතන්ත්‍රවාදය ගැන පුරුසාරම් දෙදීමයි. යුද්ධයේ සමයේදී PTA ආදී මර්ධනීය අනපනක් හැකිතාක් සම්මත කරගනු ලැබීමෙන් මහජනයාගේ නිදහස් පිළිපැවැත්මට හානි කර දෑ බොහෝමයක් තවමත් එහෙම පිටින්ම පවත්වා ගනිමින් සිටී. මේ සියල්ල අවසානයේ ලංකාවේ දකුණුතරය හා උතුරු නැගෙනහිර දෙමළ ජනයා අතර බරපතල විශ්වාසයේ බිඳී යාමක් මෙන්ම වර්ගවාදී විරසතේ තව තවත් ඈතින් ඈතට විහිදී ගොස් තිබේ. සැබවින්ම තවමත් වර්ගවාදය අලුයට ගිනිපිළුමුසේ පවතී. එය ඕනෑම මොහොතක කුඩා සුනවකින් වුවද ඇවිලී යා හැක. මේ තත්ත්වයට ලංකාවේ දේශපාලනය එක් ජන කොටසකගේ ආගම හා ගැඹුරෙන් බැඳී පැවතීම මත දෙමළ ජනයාගේ ස්වාධීනත්වයට බරපතල විරසකයක් ඇති කරනු ලැබ තිබේ. 2009 දී සන්නද්ධ ගැටුම් අවසන් වුවද විරසකේ තවමත් එලෙසම පවතී. 2015 දී යහපාලන රජයේ බලයට පත් වූයේ
ලංකාවේ පවතින මෙම දේශපාලන අර්බුදයන් විසඳුමක් ලබා දෙන පොරොන්දුව පිටය. උතුරේ මෙන්ම දකුණේ මාධ්‍යවේදීන් සහ මාධ්‍යයට එල්ල කරන ලද මර්ධනයට වගකිව යුතු නීතිය හමුවට ගෙන එන බවට අතුරුදහන් කළවුන්ගේ පවුල්වලට සාධාරණ යුක්තිය ඉටු කරන බවට නීතියේ ආධිපත්‍යය පිහිටුවා යහපාලනයක් රටට ගෙන එන බවට යනාදී වශයෙන් පොරොන්දු රාශියක් දී බලයට පත් වූද අවසානයේ සිරිසේන හා රනිල් අතරවත් සංහිඳියාවක් ඇති කර ගැනීමට නොහැකිව නැවතත් සිරිසේන විසින්ම රාජපක්ෂව රජ කිරීමට පියවර ගත්තේ. 2022 වන විට ශක්තිමත් මධ්‍යගත මෙහෙයවීමක් නොමැතිව අයාලේ යනසේ විශාල මහජන සහභාගීත්වයකින් ගෝල්ෆේස් අරගලයේ ඇරඹී මර්ධනයෙන් අවසන් වූයේ. සැබවින්ම අප රටේ වාමාංශිකයේ පැවති අතිශය දුබලතාවයේ බරපතල රික්තය එහිදී මොනවට පැහැදිලි විය. ඒ ශක්තිමත් වමක් රටට අවශ්‍ය බව හඬගා කී ප්‍රබල අවස්ථාවක් විය. තවත් කරුණක් වන්නේ අර්ගලයේ තුල රතුපාට සහ වම යන සංඥාවන්ට පවා විරෝධතාවයක් පෙන්වුම්කරිය. වමේ එකතුවක් ගැන උනන්දු වන අපි මෙම පිරිස ඒ ගැනද සැලකිල්ල යොමු කරනු වටී. ඒ විරෝධතාවයේ තේරුම කුමක්දැයි සිටිය යුතු ඇත. අතීතයේදී ජනවාදික ප්‍රශ්නයේදී වාමාංශික පක්ෂ ඉතා නිවැරදි ස්ථාවරයක සිටි බව එහි සුප්‍රසිද්ධ කියමනක් වන වමේ හඬක් වන භාෂා දෙකක් එක් රටක් එක් භාෂාවක් රටවල් දෙකක් යනුවෙන් ප්‍රසිද්ධව තිබුණි. එහෙත් එසේ කියූ වමම ජාතිවාදයේ පැත්තගෙන එක් භාෂාවකට උඩගෙඩි දුන්නේය. සිංහල පමණක් රාජ්‍ය භාෂාව ලෙස සම්මත වීම අනුමත කරමින් කටයුතු කළේය. දෙමළ භාෂාවට වෙනස්කම් කිරීම මොනතරම්නම් රටෙහි තරුණ පරපුරේ රුධිරය මේ පොළොව තෙත් කළේද? එහි වරද කිසිදා ඉතිහාසයෙන් මකා දැමෙනු නැත. පැරණි වම ජාතිවාදී රජයන් හා එක්වී කරන ලද වරපතල වැරදි විවේචනය කරනවට වඩා මේ අවස්ථාවේ ඒ නිවැරදි කළ යුතු වන්නේද වම විසින්න බව මතක් කර දීමය උචිත වන්නේ. යුද්ධයෙන් පසුව මෙන්ම පෙරද විරසකව ඇති මේ දෙපාර්ශ්වය අතර සංහිඳියාවක නැගීම අත්‍යවශ්‍ය සාධකයක් තිබේ. යුද්ධයේ විනිශ්චිත පාර්ශ්වයේ විනාශනීය තම පව නැවත සකස් කර ගැනීමට යථා ස්වරූපයේ තේීමට සහාය වීම සඳහා විවිධ කොමිෂන් සභා ගෙනෙනු ලැබිය. සත්‍ය හා සංහිඳියාව සඳහා වන කොමිෂන් සභාව, විගත් පාඩම් සහ සංවිධානයේ සඳහා වන කොමිෂන් සභාව ආදී වශයෙන් වන සභාවන් ගෙනෙන ලද විවිධ නිර්දේශ ගණනාවක් රජයන්ට පෙන්වා දී තිබුණද මේ සාක් දෙමළ ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට ගෙන ඒම සඳහා හෝ ඔවුන්ගේ ආර්ථික වටපිටාව ප්‍රතිසංවිධානය කිරීමට රැකෙන්නේ නැත. යුද්ධ සමයේ අවසාන වකවානුවේදී ඔවුන් සමග ඈතින්ම හමුදා නිලධාරීන්ට බාර දුන් ඉතුරේ ජනතාව හමුදා නිලධාරීන්ට බාර දුන් ගෙවල් වල රැඳී සිටි විතරාණිත් පිරිස ඒටීටීය විසින් රැගෙන ගොස් තිබුණා කවුරුන්ටදී ඉතිරි බාල දරුවන්ට නිලධාරීන්ට බාර දුන්නා ඒගොල්ලන්. ඉතිරි බාල දරුවන්ට සිදුවේ කුමක්ද යන්න ගැන ඔවුන් ප්‍රශ්න කරදී බාර දීපු අය කෝ කියලා රජයෙන් ප්‍රශ්න කරනවාද? නිසි පිළිතුරක් දෙන වෙනුවට රජයේ ඔවුන්ට මරණ සංකේත හා වන්දිකයන් ලබා දීමට යාමේදී ඔවුන් බලවත් කෝපයට පත් වී සිටී. යුක්තිය සොයා යන මව්වරුන් කිලිනොච්චියේ කෝවිල ඉදිරිපිටින් ගිය පෙළපාලියේදී ඔසවාගෙන ගිය සටන් පාඨ මෙසේය. Is the death certificate is the answer for the ones handed over our children to the army. Then who committed the murder? We are looking for our children every day and dying without justice. We are get satan පාඨ ලියාගෙන තමයි එළුම් පෙළපාලියේදී අද වන විට සැන්දෑ සමයේ එළඹ සිටින දකුණේ මව්වරුන් සහ පියවරුන් වන අපිටද
මිය යාමට සිදු වී තිබෙන්නේ ජනවාර්ගික ප්‍රශ්නෙට විසඳුමක් ඉටු නොවන රටක් ඉදිරි කරලා නොවේද? මේ ඛේදවාචකය අපි අපේ ඊළඟ පරම්පරාවට ඉදිරි කරලා යමුද? අපේ පරපුරෙන්වත් මේ ප්‍රශ්නය අවසන් කළ යුතුයි නේද? උතුරු නැගෙනහිර වැසියන්ට දකුණ කෙරෙහි දකුණේ අයට උතුර කෙරෙහි විශ්වාසයේ බලවත් ලෙස බිඳී පවතින හේයින් අන්‍යෝන්‍ය විශ්වාසයේ ගොඩනැගීමට කටයුතු කිරීමට අත්‍යවශ්‍යව තිබේ. පාලන බලයට පැමිණි කිසිදු පක්ෂයක් හෝ කණ්ඩායමක් කෙරෙහි විශ්වාසයේ පැඩිය නොහැකිය. 1983 කළු ජූලිය වැනි දෙයක් නැවත ඇති නොවිය හැකිද? පාස්කු ප්‍රහාරය වැනි ආගමික අන්තවාදී ප්‍රහාරයන් නැවත ඇති නොවිය හැකියයි හිතන්න පුළුවන්ද? සිංහල සහ දෙමළ අතර විශ්වාසය ගොඩනගා ගත යුතු නේද? ඒ සඳහා මා යෝජනා කරන්නේ දකුණේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා වමේ පිරිස් එක්වි මේ සඳහා පියවර ගැනීමටය. මේ වන විට වසර 74ක ශාපයෙන් රට ගලවා ගැනීමට සැබෑ වෙනසක් ඇති කිරීමේ පොරොන්දුව සිට NPP බලයට පැමිණ සිටී. උතුරේ ජනයා පවසන පරිදි ඡන්දයට පෙර අනුර යාපනයට පැමිණ එහි නොවිසඳුණු අපරාධවලට ජනසංවේදකයන්ගේ පසුගිය රෙජිමේ සමයේ ඝාතනය කළවුන්ගේ නඩු නැවත ඇසීමට සලසන බවට පොරොන්දු දුන් බවයි ඔවුන් කියන්නේ. වසරකට පසුවත් ඒ පිළිබඳ පියවරක් තවමත් ගෙන නැත. රජයන්ට චෝදනා කර බලා සිටීමට වඩා අපිට එය ඇරඹිය හැකිය. ජනවාර්ගික ගැටුමට විසඳුම් සෙවීමේ දෙමළ සහ මුස්ලිම් ජනයාගේ අයිතීන් කොටසක් සම්පූර්ණ කළද දෙපාර්ශ්වයේම සමස්ත මහජන අවකාශය තුළ ජාතිවාදී මරණය සිදු නොවන තාක්කල් රාජ්‍ය හමුදාකරණයෙන් හා ආගමික අධිකාරයෙන් මිදී නොපවතින තාක්කල් මෙම උග්‍ර ගැටුමට විසඳුමක් සෙවීම අතිශය උදාහරණයක්. IMF හෝ ලෝක බැංකුව පසුපස ගොස් ජයගත් කිසිදු රටක් ලෝකයේ නොමැති වූ කනගාටුදායක ලෙස සැබෑ වෙනසක් කිරීමට පැමිණි අයද ඒ දේම කරනු පෙනේ. එහෙයින් දෙපාර්ශ්වය අතර සංවිධාව මහජනයා අතර ගොඩනැගීම දේවිත්ම දුෂ්කර කාර්යයකි. මේ බව උතුරේ සිදුවන උද්ඝෝෂණ ව්‍යාපාර මගින්ද ඔවුන්ගේ අභිලාෂය හොඳින් පැහැදිලි වේ. ඔවුන්ට දකුණ ගැන කිසිදු විශ්වාසයක් නොමැත. ඒ නිසාය ඔවුන් විදේශීය මැදිහත්කරුවන්ගේ සහායක් ඉල්ලා සිටින ලබන්නේ. ඒ සිවිල් ක්‍රියාකාරීන් හා වාමාංශිකයන් ලෙස කටයුතු කළ යුතු මේ මහඟු කාර්ය අද සීනයක් පමණක්සේ පෙනෙන්නේ එය ආරම්භ කරන තෙක් පමණක්ය. මේ ප්‍රශ්නය අලලා දෙපාර්ශ්වයේම සහභාගීත්වයෙන් මහජන ව්‍යාපාරයක් ආරම්භීමට මුල පුරමු. මහජනයාගේ වන හයියක් නොපෙනෙන තාක්කල් පාලනයට එන කවර පක්ෂයක් හෝ කණ්ඩායමක් සිදු කරන ලබන්නේ පැරණි පාලකයන් කළ දේම පමණයි. ලෝක බලපෑමේ ස්වභාවය ඇතුළත ලංකාවේ රාජ්‍ය පාලනය පිළිබඳ මනා වැටහීමක් මෙන්ම එහි ආර්ථික සැකස්ම හා වෙනස් කිරීමට යන ආර්ථිකයේ ස්වභාවය පිළිබඳව මනා වැටහීමක් යුතු නම් සංවිධානයේ හෝ පක්ෂයේ අභ්‍යන්තරයේ පැතිරී ඇති ප්‍රජාතන්ත්‍රික මධ්‍යගතභාවයේ සහිත නායකත්වයකින් යුක්ත මෙම නිර්ණය වෙනස් කිරීම මුදෙන් කටමැති දෙවිවාට පමණක් සිදු කළ නොහැක. මේ ක්‍රියාකාරීත්ව වාමාංශික නායකත්වයේ එක්වී වෙනසක් කිරීමට පැමිණ ඇති රජයට ප්‍රබල බලපෑමක් උතුර දකුණ එක් වූ මහජන බලයකින් යුක්තව සිදු කළ යුතු ඇත. ප්‍රධාන වශයෙන්ම උතුරේ විශ්වාසය බිඳීම සඳහා කටයුතු කිරීම ආරම්භ යුතුය. ඡන්දයට පෙර NPP ඔවුන්ට දුන් පොරොන්දුව වන ඝාතන කළතා අතුරුදහන් කළ ඔවුන්ගේ ඥාතීන් පිළිබඳ නොවිසඳුණු අපරාධ වෛද්‍ය විද්‍යා අදාළමද සිකුණාමල වෙරළේදී ඝාතනය කළ සිසුන් 11 දෙනාගේ නඩුව යනාදී හා පසුගිය රෙජිමේදී ඝාතනය කළ නිමල රාජන් වැනි මාධ්‍යවේදීන්ගේ නඩු නැවත ඇසීමට සැලසීම යනාදී දෑ ඇති පොරොන්දු මෙන්ම වර්තමානයේ මතුව ඇති ගැටලු අලුතෙන් සොයා ගන්නා සමූහ මිනිවලවල් සම්බන්ධ සත්‍ය ගවේෂණය කිරීමට සහාය වීම යනාදී සියල්ල
ඉටු කර ගැනීම සඳහා නිරාකරණයට මූලිකත්වයේ ගැනීම අපගේ කාර්යයක් කරගත යුතුය. මේ රජයට සහාය වීමක් ලෙසම නොව පුරවැසියන්ගේ වගකීමක් ලෙසගෙන ඒවා ඉටු කිරීමට සහාය වීමට පසුබට නොවිය යුතු බව කියවි. ඒ සමගම අවධාරණය කළ යුතු තවත් කරුණක් වන්නේ වත්මන් රජයේ තවත් පොරොන්දුවක් වන නව ව්‍යවස්ථාවක් ගොඩනගන බවය. සැබවින්ම ඔවුන් විසින් ගොඩනගන ව්‍යවස්ථාවක් උතුරේ දකුණු ජනයාගේ දෙයක් බවට පත් නොවේ. මහජනයාගේ මැදිහත් වීමෙන් සෑදෙන ව්‍යවස්ථාවකින් පමණක් ජනමාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබාගත හැකි වන නමුත් ඒ සඳහා ප්‍රායෝගික තලයේ එකඟතාවයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වේ. දෙමළ ප්‍රජාවකින් සහ සිංහල ප්‍රජාවගේ ඒකාබද්ධව සැකසෙන ව්‍යවස්ථාවක් දැනට සිහිනයක් පමණක් වන නමුත් වමේ බලවේගයක් ගොඩනැගීමට දරන උත්සාහයේදී ඇති කර ගන්නා දෙපාර්ශ්වයේ මහජන ඒකරාශී වීමකින් පමණක් රජයේ අවධානය ලබාගත හැකි වන්නට ඉඩ තිබේ. දෙපාර්ශ්වයේම මහජනයාගේ වමනාවන්ට ගැළපෙනසේ දෙපාර්ශ්වය එක්ව සුසංවාද සංවිචාරණ සාකච්ඡා ආදී ඇති කර ගැනීම මගින් ඒ ගොඩනගා රජයට යොමු කළ හැක. මහජන බලවේගයක් නොමැති තැන මේ රජය ඇහුම්කන් දෙන්නේ නම් නැත. එය ප්‍රායෝගිකවම මා අත්දැක ඇත. පළමුවෙන්ම වමේ එකතු හා සිවිල් ක්‍රියාකාරීත්වයේ එකතුව කල්මාරමින් සිටින පළාත් සභා මැතිවරණයේ ඉල්ලා සිටීම කළ හැකිය. මැතිවරණයෙන් පසුව පළාත් සභාවේ මෙන්ම මහ ඇමතිලාගේ කටයුතු පිළිබඳව නිරන්තර අධීක්ෂණය කළ යුතු වේ. අධීක්ෂණය කිරීමට හැකි වන පවත්වාගෙන කටයුතු විගතව පවත්වාගෙන එසේ නොවුවොත් සුඛිමුඛ පරිදි නිලධාරීන්ගේ කැමැත්ත අනුව සිදුවන මුදල් පීලිය යැවීම නොතබ්බේ මුදල් වංකණ්ඩායමක් විය හැකිය. එහි උත්සාහ කළහොත් එයට පියාපත් සහිත නිර්ණයක් ලැබ පුළුවන් යන නැති බව මගේ විශ්වාසය.